ඉතල තමයි ප්‍රසන්ටේෂන් එකක් හදනකොට ගොඩක් මහන්සි වෙලා හදන්න ඕනේ. දැන් ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඉතාම ලේසියෙන් පහසුවෙන් පුළුවන්. අපි බලමු කොහොමද ඉක්මනට ලේසියෙන් ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ කියලා. Google එකට යන්න Google එකේ ගහන්න Gamma AI මේ තියෙන වෙබ්සයිට් එකට යන්න. මේකට login වෙන්න. Google continue with Google දෙන්න. දැන් වෙබ්සයිට් එකට log වෙනවා. දැන් මේකේ ප්‍රශ්න ටිකක් මේ වගේ අහන්නකොට මම education දෙනවා. educator දෙනවා. university දෙනවා. මේකේ 1150 දෙනවා. මේකේ YouTube දෙනවා. හරි. දැන් වෙබ්සයිට් එකට log වෙලා ඉවරයි. දැන් මෙතන තියෙනවා මෙතන generate කියන එකට යනවා. දැන් අපිට අර chat GPT එකේ ගහනවා වගේ මෙතන type කරන්න පුළුවන්. මම මෙතන type කරනවා. මම හෙලකුරු දාගත්තේ ලේසියට voice type කරන්න. පණ්ඩුකාභය රාජ්‍ය සමය පිළිබඳව ප්‍රසන්ටේෂන් එකක් සාදා දෙන්න. හරි. මේක copy කරගන්නවා. මෙතෙන්ට තියලා paste කරනවා. අපිට ඔච්චරයි කරන්න තියෙන්නේ. ප්‍රසන්ටේෂන් එක හැදෙනවා. අපිට තියෙන බලාගෙන ඉන්න විතරයි. දැන් අපි බලාගෙන ඉමු. මේක ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම මේ රාජ්‍ය ඉතිහාසය කියන එක දෙනවා. දැන් ප්‍රසන්ටේෂන් එක හැදෙනවා. මෙතන continue තියෙනවා. continue කියන එක දෙනවා. හරි. මෙන්න presentation එක හැදෙනවා. මේ හැදෙන්නේ presentation එක. presentation එක හැදෙනවා. අපිට මුකුත් කරන්න නැහැ. අපිට තියෙන්නේ download කරගන්න විතරයි. දැන් මෙතන generate කියන එක දෙනවා. මේ generate වෙනවා. හරි. අපිට මොකුත්ම කරන්න නැහැ. එයා presentation එක හදලම දෙනවා. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. මේ ස්ලයිඩ් ටික හැදෙනවා පැත්තකින්. රූප දාලා ලස්සනට මේ ප්‍රසන්ටේෂන් එක මෙයා හදලා දෙනවා. මේ අපිට මොකුත්ම කරන්න නැහැ. බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. අපි කීවේ ප්‍රසන්ටේෂන් එක හදලා දෙන්න කියලා විතරයි. මෙයා මුළු ප්‍රසන්ටේෂන් එකම හදලා දෙනවා. මේ රූප දාලා බලමු අපි මේක ඩවුන්ලෝඩ් කරලා කොහොමද කියලා.
හරි මේ පළවෙනි පාරේ ඉන්න මේ වගේ ටිකක් එනවා මම ඉතින් ඒවා ක්ලික් කරනවා මේවා දාපුවම ඒවම වීඩියෝ එකක් වෙනවා ඒ වීඩියෝ එක කොහොමද බලන්න එතකොට හරි නාල බලන්න නැහැ නේ වීඩියෝ එක ඔය කියන එක ක්ලික් කරන්න දැන් බලන්න ඉන්න මෙතන ප්‍රසන්ටේෂන් එක හැදෙනවා තාම මේ ජෙනරේට් වෙනවා අපිට තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගන්න විතරයි ඇදිලා ඉවරයි මේ දැන් අපිට ඊගාවට තියෙනකොට ඩවුන්ලෝඩ් කරගන්න මේක ජෙනරේට් වෙලා ඉරක පොඩ්ඩක් ඉන්න ඕන මෙතන ෂෙයා කියලා තියෙනවා මෙතන එක්ස්පෝර්ට් කියලා තියෙනවා මෙතන තියෙනවා PowerPoint එකට එක්ස්පෝර්ට් කරගන්න ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙනවා දැන් මෙතන පෙන්නනවා click here to download it කියලා මේ ක්ලික් කරපුවම ඩවුන්ලෝඩ් මෙන්න ඩවුන්ලෝඩ් ඉන්න ඩවුන්ලෝඩ් වෙනවා ප්‍රසන්ටේෂන් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි අපි බලමු ඕපන් කරලා මේ තියෙන ඩවුන්ලෝඩ් වෙච්ච ප්‍රසන්ටේෂන් එක මම කලින් හදාගත්ත ටිකකුත් තියෙනවා මෙන්න ඕපන් කරා ලස්සන ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා අපිට ඕන නම් මේවා වෙනස් කරලා හදා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න ප්‍රසන්ටේෂන් එක ලස්සනට තියෙනවා නේ ප්‍රසන්ටේෂන් එක හොඳයි එහෙනම් තෙරුවන් සරණයි